Hi guys, අද අපි ඉන්නේ රත්නපුර වේවල්ලත්ත පාරේ දුම්කුස්සැල්ල මේ තියෙන්නේ. දුම්කුස්සැල්ලේ පහළ කොටස තමයි මේ තියෙන්නේ හැබැයි. ඉතින් මෙතන ප්‍රධාන පාරායනේ තමයි මේ පහළ කොටස තියෙන්නේ. ඉතින් උඩාට තමයි දුම්කුස්සැල්ල තියෙන්නේ. දැන් දුම්කුස්සැල්ලේ පහළ කොටස ඉස්සෙල්ලාම බලමු. අද පොඩ්ඩක් වතුර වැඩි. මොකද පෙරේදා හරි ළඟදී වැහැලා තියෙන දවස් දෙකකට කලින් වගේ වැහැලා තියෙනවා කියලා තමයි අපිට මේ ගමේ කට්ටිය කිව්වේ නම්. ඉතින් මේ හරිය වතුර නානවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. බිලි ගන්නවා කියලා ෆොටෝ ගහලා තියෙනවා. දෙන වතුර වැඩි මේ හරිය මැද හරිය වතුර වැඩි. ඉතින් ඔයාලා එනවා නම් සැලකිලිමත් වෙන්න. ඉතින් ගල් එස්සනවා. තමන්ගේ ගේන බඩුවේ මනම් තියනවා දාලා යන්න එපා මේ ආරම්භ යන්න මේ තියෙන දෙපැත්ත පරිසරය ඇහිලා සිරිපා රස්තිතේද තමයි දෙපැත්තම තියෙන්නේ. ලියල්ලන මාරම හැපි ලස්සන ලියල්ල තමයි තියෙන්නේ. මේ උඩ කොටස තියෙන්නේ මේ උඩ කොටස තමයි අපි යන්නේ. මේ උඩ කොටස නම් පල්ලෙහා තමයි ලස්සනව තියෙන්නේ. ගලා යනවා දියැල. පාරවල් හැරලා තියෙන ගලේම හැරලා තියෙන්නේ. නිකන් පඩි පෙර වගේ තමයි හදාගෙන හැරෙන්නේ පල්ලෙහාට. පොඩ්ඩක් ගන්න ඉස්සෙනවා වයින් දවසට නම් මේක වතුර වැඩි වෙන එකපාරට ඉතින් පරිස්සම උඩහට වැස්සොත් වතුර වැඩි වෙන එකපාරට එනම නම් පරිස්සම ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. මේ තියෙන දුම්කුස්සැල්ල උඩ කොටස ඉතින් දුම්කුස්සැල්ල තමයි. ඉතින් ආන්දෙන් නම් පොඩ්ඩක් භයානකයි. ගැඹුර වැඩි. සැලකිලිමත් වෙන්න ඕනේ.